හයි ගයිස් මං ගෙනාවද නරුටෝ ලෝකෙ පොඩක් එහාට යන්න කිව්වා අතීතෙට. අපි එහෙනම් අතීතෙට ගිහිල්ලා බලමු. අද ඉතින් අපි ගෙනාවේ කකාෂ් අබිරින්ජ කකාෂගේ ජීවිත කතාව ගැන. ඉතින් ඔයගොල්ලෝ නව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන ක්ලික් කරලා තියා ගන්න. එතකොට මම අලුතෙන් මේ වීඩියෝ එකක් දාපු ගම ඔයගොල්ලන්ට බලගන්න පුළුවන්. මාත් එක්ක දිගට ඉතින් එකතු වෙලා ඉන්න කියනවා ගමන්. ඉතින් අද වෙනම කතාව බලන්න අපි ඉක්මනටම යමු. අද කතාව පටන් ගන්න මං කියන කකාෂ ඉතින් ඉපදුනේ ලස්සන විලේජ් එකක කොනහ විලේජ් එකේ. ඉතින් එයාගේ ජීවිත කතාව බැලුවොත්ම ගොඩක් මම බලපු නරටෝ වලින් සෑඩ්ම මූවි එක තියෙන්නේ අපි මේ කකාෂිට. ඉතින් එයා පොඩි කාලේ එයාගේ තාත්තා නැති වුණා. ඉතින් ඒකට තමයි පොඩි කාලේ හරිම සුන්දර දිනක් කකාෂිගේ අම්මා නැහැ. එයා ඉපදෙද්දිම කකාෂිගේ අම්මා නැති වුණා. අපිට ඒක පෙන්වන්නේ නැහැ කකාෂිගේ අම්මගේ කතාව. ඒ නිසා බස් එයාට හිටියේ තාත්තා දෙනවා මිෂන් එකක යාළුවෙක් වෙනුවෙන් කකාෂිගේ තාත්තගේ යාළුවෙක් වෙනුවෙන් කකාෂිගේ තාත්තා ඒ මිෂන් එක අතරින් නිසා ගමෙන් ගොඩක් කට්ටියගේ කකාෂිගේ තාත්තා ගොන් වෙන්න ගත්තා. ගොන් නිසා හොඳ නින්ජා කෙනෙක් වුණත් එයාට ඒක දරා ගන්න බැරි වුණා. ගමේ හිටපු හොඳම නින්ජාලාටත් වඩා ශක්තිමත් කෙනෙක් තමයි කකාෂිගේ තාත්තා. කකාගේස්වට වඩා බලවත්. ඔච්චර බලවත් වුණත් කකාෂිගේ තාත්තට මන්නේ නිසා කකාෂිගේ දවසක් ගෙදර කකාෂි දැක්කේ එයාගේ තාත්තගේ මල සිරුල්ල විතරයි. ඉතින් බස් ඒක කොහොමද බැලුවොත් බස් කකාෂි වෛර කරා එයාගේ තාත්තට. මොකද එයා ගොඩක් නිර්වීත නැහැ. එයා ගොඩක් නැත බොළඳයි. මම ඊට වඩා කෙනවයි කියලා කකාෂි කිව්වා. ඊට දැන් කකාෂිගේ දවස හොඳයිනේ. ඒ දවස කිව්වේ දවස් නෙවෙයි. එයා ලොකු වෙද්දි දැන් ලොකු වෙද්දි එයාගේ වැඩ එයා තනියම කරගත්තා. එනම් බැදුම් හොදගන්න. බස් කකාෂිගේ ජූනියර් කෙනෙක් වෙන්න කිව්වේ ඇකඩමි එකට යන කාලේ හරිය එයාගේ ටීම් එක උනේ ටොබි උචිහයි රින් කියන ළමයි මිනටෝ නමිකසි කියන එයාගේ මාස්ටරුයි තමයි කකාෂිගේ ටීම් එක. ඒ කාලේ යන හොඳම ටීම් එකක් වුණා කකාෂිගේ ටීම් එක. ඒ කාලේ තිබුණ ටීම් වලින් හොඳ කකාෂිගේ හොඳම යාළුවනේ ටොබි තමයි. අද වැඩිපුරම තිබුණේ යාළුකමට වඩා තරගයක්. ඉතින් එක දවසක කාලයකට කකාෂිට ගේ හොයන යාළුවා කකාෂිට නැති වුණා. මොකද කකාෂිට ගලක් පෙල්ලෙන්න යද්දී ඔබට එක මැද්දට පැනලා කකාෂිව බේරගත්තා. ඊට පස්සේ කකාෂිගේ මිෂන් එක ගන්න නිසා කකාෂි ජූනියර් කෙනෙක් වෙන්න ඊට පස්සේ කකාෂිට හැදුණා. ඊට පස්සේ ඔබට අවසානයේදී කිව්වේ රින් හොලාට බලාගන්නේ ඔයාට ඉස්තිරියට යන්න පුළුවන්. මං ගැන හිතන්න බෑ. මේ වෙනුවෙන් මගේ ශරින්ගන් එක දෙන්න ජූනියර් උනකට තෑග්ග කරනවා. දැන් ඔය රින් අතර යනවා කියලා කිව්වා. ඒත් කකාෂිට ඒක ගලන්න බැරුණා. කොහමයි හතුරු ඇනිමේල් ටිකක් කකාෂි රින්ව පැහැරගත්ත. මොකද තමයි ටෙලිරිස්ගේ ජින්ජුරික නිසා. බස් ඒක දැනගත්තට පස්සේ රින්ටත් කාලකිරුණා. වගේම තමයි එක දවසක් කකාෂි ඇනිමේට් චිතෝරිකෙන් ගහන්න යද්දී රයිටින් නැද්දී රින් ඒකට මැද්දට පැනලා සිවදිසි හසාගත්තා. ඉතින් බස් කකාෂිට ඒක නවත්තා ගන්න බැරුණා. රින් මැරුණා. ඉතින් කකාෂිට මේ වෙද්දි තිබුණ සේරම නැතිවල ඉවරයි. එයා ආදරය කරපු කෙල්ලන් දුනා. හොඳ මේ යාළුවන් නැති වුණා දැනට. ඊට පස්සේ කකාෂිට එයාගේ තාත්තා නැහැ. ඊට පස්සේ ගමට ආපු ටීට් ෆේස් ප්‍රහාරයෙන් කොහොම හරි මිනටොත් මැරෙනවා කියලා අපිට මොනවා. ඊට පස්සේ කකාෂි කිසිම හදප්පපු නැති නින්ජා කෙනෙක් විදියට අම්මු බැක් හෝම් එකට බැඳිලා ගොඩක් කට්ටියම මිනි මරණ ගත්තා. ඊට පස්සේ කකාෂිගෙන් පෙනුනේ ගොඩක් හොඳ මැරෙන නින්ජා කෙනෙක් විදියට තමයි. ඉතින් කකාෂි ඒ වෙද්දි කොච්චර හොඳද කිව්වොත් ගමේ හොකා ගේස්ලත් එක සෙනෙම පාදරපු. ඉතින් නයිට්ටේල්ගේ මොකද්ද ප්‍රහාරයෙන් ගමට ආපු නිසා ඉතින් එයාගේ මාස්ටර් වෙච්ච මිනටෝ නමිකසිටත් මැරෙන්න වෙනවා ඒක නිසා. ඉතින් කකාෂි නම් දැන් ඉතින් ජීවිතේ තපාල් බෑ. කකාෂි එකම තුරුම්පෝ වෙන්නේ මිනටෝගේ පුතා නරුටෝ තමයි. ඉතින් කකාෂිගේ ඊට පස්සේ හතරවෙනි හොකාගේ කකාෂිව එයාගේ දකුණේ විදිහට හොයාගත්තා. ඊට පස්සේ හතරවෙනි හොකාගෙත් මැරෙනවා ඔටිචිමාරුගේ අතින්.
ඉතින් ඒ වෙද්දි කකාෂිට නැති වෙන්න තිබුණ සේවාවකට භාගයක්ම නැති වෙලා ඉවරයි. ඊට පස්සේ මට ඒකේදි කකාෂිගේ වශාරින් ගන්න හැත් මද්දර ගලවා ගත්තා. ඉතින් ඒ වෙද්දි කකාෂිට නැති වෙන්න තිබුණ සේරම මොනවද කකාෂි පසුබැස්සේ නෑ. එයා ඉස්සරහට තව කට්ටිය ගලලා ඉදිරි පරම්පරට හොඳක් වෙන්න බැලුවේ. ඉදිරි පරම්පරාවට ආදරය කරපු කකාෂිගේ ජීවිතෙන් මේකට කකාෂිගේ ජීවිතෙන් ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්. කවදාවත් ඔයා පසුබහින්න එපා. ඔයා ඉස්සරහටම යන්න. එදා හිතුවේ කකාෂි එයාගේ තාත්තා ගොඩක් දුර්වලෙක් කියලා. මට දැන් කකාෂිට සෝකාගේ එකමත් ලැබිලා පස්සේ ටික දවසකින් කකාෂි එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙනවා. ඊපස්සේ එයා ගිහිල්ලා නින්ජා දෙවියෝ හැටියට පොතේ කරනවා තියෙනවා. නින්ජා දෙවියන් හැටියට දුනයි කියලා දිව්‍ය ලෝකේ දැන් ඉන්න දිව්‍ය ලෝක අතරින් බලවත්ම දෙවියෝ ලෝකෙ නින්ජා දෙවියෙක් ඉන්නවා. මම ඒක ඇත්ත දන්නේ නැහැ කතාව නේ. ඒක දිනනවා එහෙම සුදු සිංහේ ආයිතිත් ඇයට කියලා. ඉතින් කකාෂිගේ ජීවිතේ කොච්චර අඳුරුනොත් එයා ඒක ගණන් ගත්තේ නැහැ. එයා ඉස්සරහට ගියා. ඒවට සැලුන්නේ නැහැ. ඉතින් අපිටත් කකාෂි කියා දෙන්න ඔයා කවදාවත් සැලෙන්න එපා. ඉදිරි පරම්පරාවට ආදරේ නේ හැම කරොත් ඔයාට ඉස්සරහට පුළුවන් වෙනවා යන්න කියලා කියද්දි එයාගේ ටීම් 7 එක උනා කකාෂි නම් මෙතන කතාව මම අවසන් කරනවා.